ආදරෙන් පිළිගන්නවා YouTube channel එකට. ඔන්න ඔයාලට සුභාරංචියක් තියෙනවා. මොකද්ද? අද ඉඳන් ඔයාලට NeoWave සිංහලෙන් ඉගෙන ගන්න වීඩියෝ ලිස්ට් එකක් හම්බ වෙනවා. මේ ඇවිල්ලා ඒ වීඩියෝ ප්ලේලිස්ට් එකේ පළවෙනි වීඩියෝ එක. හරි. වැඩි කතන්දර නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි. NeoWave trade link එකෙන් තමයි කරන්නේ. එතකොට මොකක්ද මේ NeoWave කියලා තමයි අද තියෙන ලෙසන් එක. ඇයි මෙයා වෙනස් වෙන්නේ අනිත් wave theory වලින්? Elliott wave වලට වඩා මෙයා ඇඩ්වාන්ස් වෙන්නේ කොහොමද? දෙකක් නෙමෙයි. Elliott wave සහ NeoWave කියන්නේ මුලින්ම කියන්න ඕනේ දෙකක් නෙමෙයි. පරණ version එක සහ අලුත් version එක ගොත් හරි මේ දෙකේ වෙනසකට තියෙන්නේ අලුතෙන් rules තියෙන එක විතරයි. rules pattern වගේ දේවල් එකතු වෙලා තියෙන විතරයි වෙනසකට තියෙන්නේ. නැත්තම් Elliott wave කිව්වත් හරි මේක NeoWave කියන්නේ මම ඉස්සරහට එක්ස්ප්ලেইন කරලා දෙන්නම් ඇයි Neo කියන නම හැදුනේ කියලා. එතකොට Elliott wave එකම තමයි. හරි. ඔයාලා මෙයාව දන්නවනේ Ralph Nelson Elliott. Ralph Nelson Elliott දන්නවා කවුද මෙයා? මෙයා ඇවිල්ලා ඇමරිකන් accountant කෙනෙක්. ඔතන මෙයා තමයි Elliott wave theory එක හොයාගන්නේ නේ. wave principle එක publish කරනවා මෙයා. එතකොට මේකෙන් එයා Elliott wave එක දෙනවා. එයාගේ නමට ගෞරවයක් විදිහට තමයි Ralph Nelson Elliott එයාගේ නමට ගෞරවයක් විදිහට තමයි Elliott wave කියන දේ එතකොට එහෙම නම් කරන්නේ. දැන් මෙයා හොයාගත්ත Elliott wave theory එක එයා ඉන්න කාලේ මාකට් එකත් එක්ක ලස්සනට වැඩ කරා. අද වෙනකම් එයා Elliott wave හොයාගත්ත කාලේ ඉඳන් අද වෙනකම් අවුරුදු 100කට ආසන්න කාලයක් වෙනකම්ම ලස්සනට මාකට් එකේ වැඩ කරන තියරියක් තමයි මේ Elliott wave theory එක කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙයා ඇවිල්ලා ග්ලෙන් නීලි. හරිද? එතකොට මෙයා ඇවිල්ලා මාස්ටරින් Elliott wave එක කියන්නේ Elliott wave theory එන්න මාකට්. මෙයා ඇවිල්ලා අදටත් ජීවිතුන් අතර ඉන්න කෙනෙක්. එතකොට අදටත් ලයිව් අපිට සෙෂන් ගන්න පුළුවන්. ලෙක්චරින් ගන්න පුළුවන් කෙනෙක් තමයි මේ ග්ලෙන් නීලි කියලා කියන්නේ. එතකොට එයා 1990 ගණන් වලදී තමයි මාස්ටරින් Elliott එක පබ්ලිෂ් කරන්නේ. මාස්ටරින් Elliott පබ්ලිෂ් කරන්නේ 1990 ගණන් වලදී. මෙයා දකිනවා මාකට් එකේ එන්න මාකට් එකේ ඇල්ගොරිතම් වෙනස් වෙද්දී, ඇල්ගොරිතම් චේන්ජ් වෙද්දී concept එකේ ඒ කියන්නේ අපි ඇප්ලයි කරන විදිහ තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. Elliott wave කියන දේ මීට වඩා අපි ගැඹුරට හොයලා ඇප්ලයි කරන ඒ මෙතඩ් එක හදාගන්න ඕනේ. concept වෙනස් කරන්න නැහැ අපි සාමාන්‍යයෙන් ඒක ඇනලයිස් මෙතඩ් එකක් ඉගෙන ගත්තාම ඒකම දිගටම කරන්න කියලා තමයි උපදෙස් ගන්නෙ. එතකොට ඒක හොඳයි. එතකොට අපි ට්‍රේඩ් කරන ස්ට්‍රැටජි එක. හරි. එතකොට මාස්ටරින් Elliott wave වෙන්නේ Elliott wave ස්ට්‍රැටජියක් වෙනස් කරලා. හරිද? Elliott wave කවුන්ට් කරන ස්ට්‍රැටජියක් වෙනස් කරලායි මාස්ටරින් Elliott කියන්නේ. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් මෙතන මම පොඩි විස්තරයක් දාලා තියෙනවා. මෙයා මාස්ටරින් Elliott එකෙන් කරන්නේ අපි දන්නේ Elliott wave එකේම ඒ අපි දැන් හිතන්නේ ඉම්පල්ස් එකක් නේ. ඉම්පල්ස් එක අපි ඇප්ලයි කරන ස්ට්‍රැටජිය. ඉම්පල්ස් එක අපි බලන දේවල් තව මෙයා එකතු කරනවා මාකට් එකට. අනිත් පැටර්න් වලටත් එහෙම. ඒ විදිහට මෙයා අලුතෙන්ම මාස්ටරින් Elliott කියලා ඒ කියන්නේ ස්ට්‍රැටජි එක හඳුන්වලා දෙනවා. එහෙම නැත්නම් ඔය මෙයාගේ නමට ගරුත්වයක් විදිහට තමයි NeoWave වලදී N එක ඊට පස්සේ Elliott ගෞරවයක් වෙන්න E එක ඇවිල්ලා තමයි NeoWave කියලා මාකට් එකට අලුතෙන්ම ස්ට්‍රැටජි එක එන්නේ 1990 දී. හරිද? එතකොට මේකෙදි ගොඩක් ලොජික් දේවල් වෙනස් වෙනවා. රියල් ටයිම් ට්‍රේඩින් ඔය වගේ මාකට් එකේ සමහර පාර්ට්ස් ගොඩක් එක්ස්ටෙන්ඩ් වෙනවා Elliott wave වල. ඊළඟට මොකද්ද මේ NeoWave කියලා කියන්නේ? NeoWave කියලා කියන්නේ Elliott wave එකේ එක්ස්ටෙන්ඩ් version එකක්. ඒතකොට ගොඩක් logic, objective, scientific කියලා ගත්තොත් ඒ කියන්නේ Elliott wave වලට වඩා ලොකු progress එකක් තියෙන එකක් තමයි NeoWave කියලා කියන්නේ. හරිද? එතකොට Elliott wave වලින් NeoWave වෙනස් වෙන විදි කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා pattern වැඩි. Elliott wave වල අපි basics pattern 6ක් වගේ කතා කරන impulse, diagonal, zigzag, flat, contracting, expanding, triangle. ඊට පස්සේ NeoWave වලට ආපුවාම ඒක ගොඩක් වෙනස් වෙනවා. අපිට 10ක් විතර pattern කතා කරන්න තියෙනවා. අලුත් pattern 4ක් තියෙනවා.
ඊට පස්සේ යාලගෙත් වේරියේෂන් ගොඩක් උදාහරණයක් දැන් අපි ගත්තොත් එහෙම අපි එලියට් වේව් වලදී ෆ්ලැට් එකක් ගත්තොත් ෆ්ලැට් එකේ කොටස් තුනක් කතා කරනවා මේකෙදි කොටස් 8ක් කන්ට්‍රැක්ටින් ට්‍රයැන්ගල් එකක් ගත්තොත් කොටස් 5ක් කතා කරනවා නියෝ වල මේ වගේ පැටර්න් ඇතුළෙත් තවත් වෙනස් වේරියේෂන් ගොඩක් කතා කරන්න තියෙන එහෙම ගත්තොත් අපිට ලොකු රූල්ස් සංඛ්‍යාවක් කතා කරන්න දෙන. ඒ කියන්නේ එලියට් වේව් වලට වඩා ගොඩක් රූල්ස් වැඩි. ආත්පසීම වැඩි. හරිද? එතකොට මේකත් එක වෙනස්කමක් එලියට් වේව් සහ නියෝ වේව් අතර. ඊට පස්සේ ඇප්ලයි කරද්දි මාකට් එකට එලියට් වේව් කන්සෙප්ට් අපි මොකද කරන්නේ? කලින් මාකට් ප්‍රෙඩික්ට් කරනවා මෙහෙම එන්නේ නැති 1 එකක් මේ හැදෙන්නේ 2 එක. එයා ප්‍රෙඩික්ට් කරලා කවුන්ට් කරනවා මේකෙදි එහෙම බෑ ඇප්ලයි කරන්න ටිකක් අමාරුයි. ඔය වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙයි ඔයාලට. එතකොට මේ මෙහෙම තියෙනවා නියෝ වේව් ඇනලයිස් කීපයක් මේ ඔක්කොම ග්ලේන් නීලි ඇනලයිස් කරපුවා මෙතන දාලා තියෙනවා ඇනලයිස් බයි ග්ලේන් නීලි. ඔයාලට මේවා ගන්න පුළුවන් සල්ලි දීලා neowave.com එකට ගියොත් එහෙම සල්ලි දීලා මේවා ගන්න පුළුවන්. අදලත් මේ ෆෝකාස්ට් සර්විස් available. ඒකට බලන්න මේ තියෙන්නේ පිළිවෙලට ඒ ෆෝකාස්ට් වෙච්ච විදිය මාකට් එක. ඒකට මේ රත්තරන් වල gold chart එකේ මේ දැන් හැදුන එක monthly ඔහොම තමයි තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට general concept අරන් එනවා. එතකන් හැමෝටම good luck. මේකෙන් වටින දේවල් ටිකක් තියෙනවා නම් නෝට් එකක් එහෙම දාගන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනටම අරන් එන්න. එතකන් හැමෝටම සුබ දවසක්.